ජම්බුද්වීපය නිවැරදිව හඳුනා ගන්න ලෝකය රවුම්ද ඇතුළේද මහමෙර කොතනද පිහිටා තිබෙන්නේ සීතාවක රාජසිංහගේ නොනිමි මෙහෙවර රට ජාතිය බේරා ගැනීමට රාජාණ්ඩුවක්. මේ ග්‍රන්ථය බාගත කිරීමට අවශ්‍ය ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ පළ කරනවා. මේ පොත මම 2000 වර්ෂයේදී කියලා ප්‍රකාශයට පත් කළා. එය සීතාවක රාජසිංහගේ නොනිමි මෙහෙවර රට ජාතිය බේරා ගැනීමට රාජාණ්ඩුවක් යන මාතෘකාව යටතේ රචනා කරන ලද පළවන පරිච්ඡේදයේ මම මේ පොත ආරම්භ කරනකොටම ලිව්වේ සක්වල විස්තරය සහ ජම්බුද්වීප විස්තරය. පූජාවලිය, උත්සරණ, ධර්ම ප්‍රදීපිකා, රාජාවලිය වැනි කෘතීන් ආරම්භ කරන්නේ සක්වල විස්තරය, ජම්බුද්වීප විස්තරය, මහා සම්මත පරම්පරාව ආදී කරුණු ගැන විස්තරයක් කරමි. ඒ අනුව යමින් මගේ පොතත් මම ආරම්භ කළේ ඒ විදිහට. සක්වල විස්තරයේ මොනවද කියලා තියෙන්නේ. අනන්ත පරිමාණ සක්වලට උතුම් වූ කෙළ ලක්ෂයක් සක්වලද, ඊට උතුම් වූ දසදහසක් සක්වලද, ඊට උතුම් වූ මේ මගුල් සක්වලද, මේ මගුල් සක්වල සතිස් ලක්ෂ දසදහස් 350 යදුන් ගල් පවුරය. එහි මැද කූට තුනම පිට මහමෙර තිබෙන්නේ. ත්‍රිකූට තුන මත මහමෙර තිබෙනවා. ත්‍රිකූටයටත් මහමෙරටත් වටකොට එක එකට අඩභාගව මිටිව සප්තකුල පර්වත 7ක් පිහිටා ඇත. මහමෙර සතර පැත්තට නැගෙනහිරට පූර්ව විදේශය, දකුණු දිග පැත්තට ජම්බුද්වීපය පිහිටියේ, බස්නාහිර පැත්තට අපරගොයානය පිහිටියේ, උතුරු දිග පැත්තට උතුරු කුරු දිවයින පිහිටියේ. මේ තුන් දීපයට ජම්බුද්වීපය උතුම් වන්නේ. ජම්බුද්වීපය නිවැරදිව හඳුනා ගන්නට නම් මහමෙර ත්‍රිකූටය කොතනද පිහිටා තිබෙන්නේ කියන එක නිවැරදිව හඳුනා ගන්න ඕනේ පළමුවෙන්. මහමෙර පිහිටන්නේ ගල් පවුර මැද. මොකද්ද මේ ගල් පවුර? ගල් පවුර කියන්නේ කන්ටිනෙන්ටල් ක්‍රස්ට් නැත්නම් මහද්වීපික භූ කබොල්ල. 2000 වර්ෂයේදී මම මේ පොතේ කියලා තියෙනවා සක්වල විවරණයේ එන මේ මගුල් සක්වල සතිස් ලක්ෂ දසදහස් 350 යදුන් ගල් පවුරේ යන පාඨයෙන් ගම්‍ය වන්නේ අප පයගසා සිටින පොළොව කබොල්ල කියලා. ඒ අනුව නිවැරදිව ජම්බුද්වීපය කොතනද තියෙන්නේ කියලා හඳුනා ගන්න පුළුවන්. ලෝකය රවුම්ද ඇතුළේද යන කාරණාවේදී අදටත් බොහෝ පිරිසක් ඉන්නවා ලෝකය ඇතුළේ බව පිළිගන්න. නමුත් ත්‍රිමාන ලෝකයක ත්‍රිමාන විශ්වයක ජීවත් වන අපි හොඳින්ම දන්නවා මේ විශ්වයේ සියලු දෙයක්ම ත්‍රිමානව ගොඩනැගී තිබෙන බව. එහෙනම් ඇයි ද්විමාන ලෝකයක් තවමත් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ? ද්විමානය කියන්නේ 2D. ද්විමානයෙන් කටයුතු කරන එක බොහෝ කාරණාවලදී ඉතාමත් සුදුසු වෙනවා. උදාහරණයක් විදිහට ද්විමාන නොවන බයිනරි ක්‍රමය පරිගණක විද්‍යාවේදී ඉතාමත් සාර්ථකව පාවිච්චි වෙනවා, භාවිතා වෙනවා. පරිගණක මෘදුකාංග සකසා තියෙන්නේ බයිනරි කෝඩ් එක මත. ඒ සරලව තියෙන්නේ එකද බිඳුවද. එහෙම නැත්නම් විද්‍යුතය තියෙනවද? එහෙම නැත්නම් විද්‍යුතය නැද්ද? ඕනෑම ගෙදරක තිබෙන විදුලි ස්විච් එකක් දාලාද තියෙන්නේ, ඕෆ් කරලාද තියෙන්නේ. තාමත්ම සරලයි බයිනරි ක්‍රමය. ඒ මතම තමයි ද්විමාන සිතියම් නිර්මාණය වෙන්නේ. ලෝකය කොතරම් දියුණුයි කියන මට්ටමටපත් වුණත් දියුණුව කියන්නේ සාපේක්ෂ දෙයක්. අදටත් සිතියම් නිර්මාණය වෙන්නේ ද්විමානව. මීට බොහෝ කලකට පෙර පැවති තත්ත්වයක් එසේමයි. සිතියම් වලට භාවිතා වුණේ ද්විමාන මූලධර්ම. ඔබ මේ දකින්නේ ඒ ද්විමාන මූලධර්මය අනුව ලෝක සිතියමක් ලෝකයේ පිහිටන්නේ කොහොමද කියලා පෙන්වන එක. ද්විමාන සිතියමක මැද සොයාගන්න එක ඉතා පහසු. මීට අවුරුදු මිලියන 240කට 260කට පමණ පෙර පැන්ජියා නමින් ඒකීය මහද්වීපයක් විදිහට මේ අද පවතින සියලුම මහද්වීප එක භූතලයක් ලෙස පැවතුණා. ඇත්තටම ඒ අවස්ථාවේදී බොහෝ දුරට එය ද්විමාන පැතලි ලෝකයක්. සක්වල යන සිංහල වචනය බොහෝ දෙනෙක් වරදවා අර්ථකථනය කරනවා ඕනෑම මහද්වීපයක් එහෙම නැත්නම් දූපතක් සක්වල විය හැකි කියලා. ඒ වැරදි. අනන්ත පරිමාණ සක්වල කියලා කිව්වේ මේ සමස්ත විශ්වයට. විශ්වය පරිමාණයෙන් අනන්ත බව බොහෝ කලකට පෙරම දැනගෙන සිටියා. ඒ වගේම ලෝකය ගෝලාකාර බවත් දැනගෙන සිටියා. නමුත් ආගමික සහ තාක්ෂණික කටයුතු වලදී හැම විටම භාවිතා වුණේ ද්විමාන ලෝක සිතියම. මේ ඔබ දකින්නේ බොහෝ දුරට ද්විමාන ලෙස ඒකීය මහද්වීපයක් ලෙස පැන්ජියාව ලෙස පැවතුණු භූතලය පොළොව කබොල්ල එහෙම නැත්නම් ගල් පවුර මීට අවුරුදු මිලියන 240කට 260කට පමණ පෙර සිට බිඳී වෙන් වී මහද්වීප ලෙස පාවී ගොස් අද පවතින ලෝකය ගොඩනැගුණු හැටි. එසේ මහද්වීප පාවී ගියයින් පසු ත්‍රිමානව ඒවා පිහිටන ආකාරය මෙහි පෙනෙනවා. මහද්වීප ලෙස භූතලය භූ කබොල්ල නැත්නම් ගල් පවුර බිඳී කැඩී වෙන් වී පාවී ගියත් අපි එහි මැද කොතනද කියලා දැනගෙන සිටියේ මීට බොහෝ කාලයකට පෙර සිට. ඒ ගැන මේ වීඩියෝ තවදුරටත් බලාගෙන යද්දී ඔබට දැනගන්න පුළුවන්. සමහරක් උත්සාහ කරනවා පොළොව කබොල්ලේ නැත්නම් භූතලයේ කන්ටිනෙන්ටල් ක්‍රස්ට් එකේ
ගල්පවුරේ මැද ලංකාව බව කියන්න. නමුත් එය වැරදි. ඔබ මේ දකිනවා ලංකාව මධ්‍ය කොටගත් ලෝක සිතියම කොහොමද පිහිටන්නේ කියලා. මෙහි පැහැදිලිවම ලංකාව තියෙන්නේ ගල්පවුර එහෙම නැත්නම් පොළොව කබොල්ල මැද නෙමෙයි. ලංකාවට නැගෙනහිරින් වැඩි හරියක් පිහිටන්නේ සාගරය. නිවැරදි ලෝක සිතියම ගැන කතා කරද්දී පළමුවෙන්ම සිහියට නැගෙන්නේ අනුරාධපුරයේ රන්මසුවේනේ පිහිටි සක්වල චක්‍රය. සක්වල චක්‍රය ඉතාමත්ම නිවැරදි තාක්ෂණික ලෝක සිතියමක්. නිවැරදිව හිමවත බුද්ධ දේශය හඳුනා ගන්න මම මූලිකවම පාවිච්චි කළේ මෙම සක්වල චක්‍ර ලෝක සිතියම. ඒ ගැන වැඩිදුරටත් දැනගන්න මගේ channel එකේ පළවන වීඩියෝ නරඹන්න. මේ සක්වල චක්‍ර ලෝක සිතියමේ පැහැදිලිවම පෙන්වලා තියෙනවා භූ කබොල්ල එහෙම නැත්නම් ගල්පවුර කොන්ටිනෙන්ටල් ක්‍රස්ට් එක කොහොමද එය මහද්වීප බවට බිඳී වෙන්වී පාවී ගියාට පසුව වුවත් පැසිෆික් සාගරයෙන් වට වී තියෙන්නේ කියලා. එහි මැද තිබෙන්නේ මහමේරුව. මහමේරු පර්වතය. මහමේරුව වට කර තිබෙන වලලු 7න් පෙන්වන්නේ සප්ත කුල පර්වත 7. එකට එකක් මිටිව අඩභාගව මිටිව පිහිටන සප්ත කුල පර්වත 7. මේ සප්ත කුල පර්වත 7 මැදි කරගත් මහමේරුව උතුරු පැත්තට උතුරු කුරු දිවයිනත් නැගෙනහිරට පූර්ව විදේශයත් බටහිරට අපරගොයානයක් දකුණට ජම්බුද්වීපයක් පිහිටනවා. බොහෝ දෙනෙක් ඉන්නවා තවමත් ජම්බුද්වීපය ඉන්දියාව බව කියන. තව කොටසක් ඉන්නවා ජම්බුද්වීපය ලංකාවේම එක් කොටසක් බව. හිමවත සැබෑ බුද්ධ දේශය ස්වීඩනය බව පැහැදිලිව තේරුම් ගත් අය හිතනවා ජම්බුද්වීපයේ තිබිය යුත්තේ ස්වීඩන හිමවත බුද්ධ දේශයකි. නමුත් ජම්බුද්වීපයේ පිහිටන්නේ පොළොවේ මහාද්වීපික භූ කබොල්ල මැද කොන්ටිනෙන්ටල් ක්‍රස්ට් එක මැද ගල්පවුර මැද. ජම්බුද්වීපය ගැන සඳහන් වෙන්නේ මහාවංශයේ ජම්බුද්වීපය ගැන සඳහන් වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය ගැන සඳහන් පරිච්ඡේදය. ජම්බුද්වීපා ඉදාගත යන පාඨය එහි තිබෙනවා. වර්තමාන ලෝක සිතියමේ ජම්බුද්වීප නිවැරදිව හඳුනා ගන්න. ජම්බුද්වීප කොතනද තියෙන්නේ කියලා නිවැරදිව හඳුනා ගන්න අප මුලින්ම භාවිතා කළ යුත්තේ මීට අවුරුදු 2000කට පෙර මහින්දාගමනයේ සිදු වූ කාලයට අයත් ලෝක සිතියමක් පරිශීලනය කිරීමෙන් පමණයි. ක්‍රිස්තු පූර්ව 200 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 20 වගේ පමණ කාලයක් දක්වා භාවිතා වුණු ලෝක සිතියමක් මේ ඔබ දකින්නේ. එම ලෝක සිතියම නිර්මාණය කළා තියෙන්නේ ලෝකයේ උතුරු පැත්ත පෙන්වන්න නෙමෙයි. අප අද දකින ලෝක සිතියමේ උතුරු පැත්තට මෙම ලෝක සිතියමේ පෙන්වන්නේ ආසියාව. එයින් පැහැදිලි වෙනවා ආසියාවේ තිබූ වැදගත්කම්. මේ ලෝක සිතියමට අනුව ඔබට පේනවා ඉහළින් ආසියාව පිහිටන බවත්, ඉන්පසුව අරාබිය සහ යුරෝපයේ පිහිටන ආකාරයත්, දකුණු පසින් අප්‍රිකාව පිහිටන ආකාරයත්. සක්වල චක්‍රයේ ලෝක සිතියමක් ලෙස විග්‍රහ කිරීමේදී මා භාවිතා කළේ මේ ලෝක සිතියම. ක්‍රිස්තු පූර්ව යුගයට කරුණු විග්‍රහ කිරීමට වඩාත් යෝග්‍ය වන්නේ මෙයයි. දැන් මේ ඔබ දකින්නේ එම ලෝක සිතියම. සක්වල චක්‍රයට ඇතුළත් කළ පසු දිස්වන ආකාරය. මෙහි ඔබට පේනවා මහමේරුව හා ඒ වටකොටගත් සප්තකුල පර්වත 7 ලෝකයේ මැදේ පිහිටා ඇති බවත්, එහෙම නැත්නම් ගල්පවුර මහාද්වීපික භූ කබොල්ල මැද පිහිටා තිබෙන බවත්, එයින් උතුරට උතුරු කුරු දිවයින නැත්නම් යුරෝපයේ පිහිටා තිබෙන බවත්, නැගෙනහිරට ආසියාව නැත්නම් පූර්ව විදේශය පිහිටන ආකාරයත්, බටහිරට අප්‍රිකාව සහ ඇමරිකානු උතුරු ඇමරිකානු සහ දකුණු ඇමරිකානු භූමිය තිබෙන බවත්, මහමේරුවෙන් දකුණට පිහිටන්නේ අරාබිය බවත් ඉතාමත්ම පැහැදිලිව මෙම සිතියමට අනුව තහවුරු වෙනවා. අද පවතින ලෝක සිතියම සක්වල චක්‍රයට අනුරූප වන විදියට යොදාගන්නේ මේ විදියට. එවිට පේනවා ඉතාමත්ම පැහැදිලිව අපේ සක්වල චක්‍ර ලෝක සිතියමේ මැද හරියටම මහාද්වීපික පොළොව තහඩුවේ එහෙම නැත්නම් ගල්පවුරේ නැත්නම් පොළොව කබොල්ලේ මැද පිහිටන බව. නිවැරදිවම මෙහි මධ්‍ය ලෝකයේ පිහිටන තැන ගණනය කළා එහි කබා එක එහෙම නැත්නම් මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන ආගමික කේන්ද්‍රස්ථානය පිහිටවලා තියෙන්නේ මීට වඩා බොහෝ කාලයකට පෙර. නමුත් ඇත්ත වශයෙන්ම උතුරු කුරු දිවයින ජම්බුද්වීපය පූර්ව විදේශය අපරගොයානය හඳුනා ගැනීමේදී භාවිතා කරන්නේ මෙම ස්ථානය නෙමෙයි. ඊට වඩා ඉහළින් පිහිටි උතුරෙන් පිහිටි ස්ථානයක්. මේ පොළොව කබොල්ලේ මැද කොහොමද නිවැරදිව හොයාගත්තේ කියන එක බොහෝ දෙනෙකුට විද්‍යාඥයින්ට පවා අදටත් ගැටලුවක්. කාබා එක එහෙම නැත්නම් මුස්ලිම්වරුන්ගේ ඉස්ලාම් කේන්ද්‍රස්ථානය
පොළොව මැද පිහිටි මහාද්වීපික භූතල කේන්ද්‍රයේ පිහිටවන්න කලින් සමහර විට බෞද්ධ ආගමික හෝ වෙනත් ආගමික කේන්ද්‍රස්ථානයක් එහි පිහිටුවා තිබෙන්නට ඇති. ඒ ගැන කිසිම සැකයක් නැහැ. මොකද මේ දැනුම එකවර පහළ වූ දැනුමක් නෙමෙයි. භූගෝලයේ මැද කොතනද කියන එක බොහෝ කලකට ඉහත සිට දැන සිටි බව පැහැදිලිවම පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් සනාථ කරන්න මේ වීඩියෝ තුළ මම කටයුතු කරනවා. ඔබට පේනවා මෑත කාලයේ මෑත අවුරුදු 500 තුළ ලෝකයේ වැඩි ප්‍රමාණයක් භූතලය පාවිච්චි කරන්නේ අත්පත් කරගෙන තිබෙන්නේ උතුරු කුරු දිවයින එහෙම නැත්නම් යුරෝපය වාසභූමි කරගත් මානව වර්ගයා බව. උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ වෙනත් බොහෝ ස්ථාන යුරෝපයේ සහ උතුරු ආසියාවේ රුසියාවට අයත් කොටස් මේ විදිහට උතුරු කුරු දිවයින වාසභූමි කරගත් යුරෝපීය ජනයා අත්පත් කරගෙන තිබෙනවා. ඒ හරුණු කොට අප්‍රිකාව අප්‍රිකානු ජාතිකයන්ගේ වාසභූමිය බවට පත් වෙලා තියෙනවා. නැගෙනහිර ආසියාව නාග වරුන්ගේ නිජ භූමිය බවට පත් වෙලා තවමත් තිබෙනවා. ජම්බුද්වීපය මේවා හා සසඳන කොට ඉතාමත්ම කුඩා භූමි ප්‍රමාණයක්. නමුත් අපේ වංශකතා කියන විදිහටම මේ කුඩා භූමි ප්‍රමාණය ජම්බුද්වීපය අනෙකුත් සියලු භූමි භාගවලට වඩා උතුම් වෙනවා. දැන් මේ ඔබ මෙහි දකින්නේ ලෝකය මැද ලක්ෂය වටා භූතලය සිතියම් ගත කරන ලද සිතියමක් නෙවෙයි. සාමාන්‍යයෙන් ලෝකයේ භූමි භාග පිහිටන ආකාරය අනුව පේන ලෝකය. මෙහි ඔබට පේනවා මධ්‍යයේ මහා මේරුව පිහිටන ආකාරය සහ සප්තකුල පර්වත 7 අවසාන පර්වතය අවසාන කවය ඊට නැගෙනහිරින් පූර්ව විදේශය බටහිරින් අපර ගෝයානය උතුරෙන් උතුරු කුරු දිවයින යුරෝපය පහළින් අරාබිය ජම්බුද්වීපය. නමුත් වර්තමාන ලෝකය පිහිටා තියෙන ආකාරයට පැහැදිලිවම පේනවා මහා මේරුවට පහළින් දකුණෙන් පිහිටන ජම්බුද්වීපය අරාබිය පමණක් විය නොහැකි බව. නැගෙනහිර අප්‍රිකාවේ කොටසකුත් ඊට අයත් වෙනවා. නැගෙනහිර අප්‍රිකානු භූමියෙන් තමයි නූතන මානවයා නැත්නම් modern human homo sapiens බිහි වෙලා ලෝකේ පුරා ව්‍යාප්ත වුණේ. ඒ අනුව බලනකොට ජම්බුද්වීපයේ අනෙක් සියලු දේශයන්ට වඩා උතුම් වන්නේ කුමක් නිසාද කියලා අපේ වංශකතාවල සඳහන් වන්නේ ඇයි කියන කාරණය පැහැදිලි වෙනවා. සූර්ය දෙවි රාවණා පරපුර මීට අවුරුදු ලක්ෂ 3කට කලිනුත් homo sapien ලෙස ලෝවට සැරිසරුවා. මේ සිතියමේ දැක්වෙන්නේ මහා පරිමාණයෙන් නූතන මානවයා සංක්‍රමණය වූ අවස්ථා සහ කාලයන්. ක්‍රිස්තු පූර්ව ලෙන්ලිපි සහිත අතුරුගිරිය කොරතට සිද්ධස්ථානයට අධිපති වන්නේ කාපිරි දෙවියෝ. සක්වල චක්‍ර ලෝකසිතියම අනාදිමත් කාලයක සිට රාවණා පරපුර සූර්ය දෙවියන් රා එව නැත්නම් අනුන්නාකි සිදු කළ පර්යේෂණ සහ ගවේෂණ මත පදනම්ව උච්චස්ථානයට පත් වූ සිතියමක්. සක්වල චක්‍රයේ මුල් අවස්ථා අපිට දැක ගන්න පුළුවන් යුරෝපයේ පහළින් මුහුදේ පිහිටි ජිබ්‍රෝල්ටා දූපතේ. මෙහි ඔබ දකින්නේ එංගලන්තය, ස්පාඤ්ඤ, පෘතුගාලය, බෙල්ජියම, නෙදර්ලන්තය වගේ රටවල් පිහිටා තිබෙන ස්ථානය සක්වල චක්‍රය මත. එය මීට අවුරුදු 65කට පෙර ජිබ්‍රෝල්ටාවල ගුහා චිත්‍රයකින් පෙන්눔 කරන සිතියමට අදාළ කොටස බව ඉතාමත්ම පැහැදිලිව සනාථ වෙනවා. මෙහි දකුණට බර වෙන්නම තියෙන්නේ ඉතාලිය, වතිකානු. දැන් ඔබ මෙහි දකින සිතියම අවුරුදු 1,25,000කට පමණ පෙර ජිබ්‍රෝල්ටාවල සිතියම් ගත කරන ලද සිතියමක්. ජිබ්‍රෝල්ටාවල ගලක කොටන ලද සිතියමක්. එහි පැහැදිලිව පේනවා සක්වල චක්‍ර ලෝක සිතියමේ මූලික අංග එහි පැහැදිලිවම සටහන් කර තිබෙන බව. විශේෂයෙන්ම සක්වල චක්‍ර ලෝක සිතියමේ නැගෙනහිර බටහිර යාකරන මධ්‍ය රේඛාව පදනම් කරගෙන මීට අවුරුදු 1,25,000කට පෙර ලෝක සිතියම නිර්මාණය කර තිබෙන බව ඉතාමත්ම පැහැදිලිව මෙයින් සනාථ වෙනවා. බටහිර යුරෝපය, බටහිර උතුරු කුරු දිවයිනේ උතුරේ සිට දකුණ දක්වා එන කොටස විශේෂ අවධානයකින් යුතුව සිතියම් ගත කර ඇති බවත්, ගවයා නැත්නම් හරකා නිරූපණය කර ඇති කොටස සක්වල චක්‍ර ලෝක සිතියමේ වර්තමාන වතිකානුවට අයත් වන බවත් පැහැදිලිව නිරීක්ෂණය වෙනවා. සක්වල චක්‍ර ලෝක සිතියමේ ඉහළින්ම පිහිටි සප්තකුල පර්වත 7 නැවත නිරූපණය කරන ස්ථානය අයත් වන්නේ එංගලන්තයේ. මීට අවුරුදු 65,000කට පෙර මීට කලින් අපි දැකපු ලෝක සිතියමේ එම ස්ථානය පෙන්වන්නේ සාගරය ලෙස. මෙයින් ඉතාම පැහැදිලිව තහවුරු වෙනවා යුරෝපය ජනාවාස කර ශිෂ්ටාචාරගත කරන්න හිරු දෙවියන්, සූර්ය දෙවියන්, රා එහෙම නැත්නම් රාවණා පරපුර ඊතරම් කාලයක සිට කටයුතු කර තිබෙනවාද කියන එක. ලංකාව සහ ඇමරිකාව අතර නැත්නම් ලංකාවේ ප්‍රතිද්‍රව අපාය ඇමරිකාවට ඔබෙන් තිබෙන ගලපගස් දූපත් අතර පිහිටන මේ මධ්‍ය රේඛාව පදනම් කරගෙන මීට අවුරුදු 1,25,000කට පෙර ලෝක සිතියම නිර්මාණය කර තිබෙන බව ඉතාමත්ම පැහැදිලිව මෙයින් සනාථ වෙනවා. ඒ අනුව බලනකොට තහවුරු වෙනවා දෙව්ලොව සහ අපාය අතර සංකල්පය නැත්නම් මේ පිළිබඳ දැනීම උතරම් පැරණිද කියන එක පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් ඔප්පු වෙන ප්‍රමාණය. පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් එය අවුරුදු 1,25,000ක් ලෙස පෙනී ගියත් ඊට
වඩා ඉතාමත් අනාදිමත් කාලයක සිට මේ දැනුම පැවති බවත් අද දක්වා ඒ දැනුම පවතින බවත් ඒ අනුව මම කතා කරන බවත් දැනගත යුතු වෙනවා. ලංකාව හා ලංකාවේ ප්‍රතිද්‍රව අපාය යා කරන මේ මධ්‍ය රේඛාවේ ඇති වැදගත්කම කුමක්ද කියන එක ගැන අපි අනාගතයේ වීඩියෝකින් සවිස්තරාත්මකව කතා කරමු. අරාබිය රාආබිම තමයි ජම්බුද්වීපය. ක්‍රිස්තු වර්ෂයෙන් 200ත් 500ත් අතර කාලයේදී එය ජනාවාස වෙලා තිබුණේ මෙහෙමයි. මීට අවුරුදු 2000කට පෙර එහි පැවතුනේ තෘණ භූමි සවානා පරිසරයක්. සිංහයෝ කොටි ඌර්කයෝ මේ සවානා බිම්වල සැරිසැරුවේ ඔවුන්ගේ ආහාර බහුලව තිබූ නිසා. මහාවංශයෙහි සඳහන් වෙනවා ජම්බුද්වීපය අසාවතින් බබලන බව. බුද්ධ ශ්‍රාවකවෝ ත්‍රිවේදයෙහි නිපුන් රහත්තු බොහෝ සිටින බව. එයින් ගම්‍ය වන්නේ එකල තිබී තියෙන්නේ ඍග්වේදය, යජුර්වේදය, සාමවේදය පමණක් බව. අථර්වවේදය කොහොමත් හැදුවේ පස්සේ. වේදය කියන්නේ විද්‍යාවට. විද්‍යාව හදාරලා එම තම විශ්වාසය තබන්නේ යක්කු. දේව නාග අභිභවා යමින් යක්කු බෝ වුණාම රටවල් කාන්තාර බවට පත් වෙනවා. උතුරට ගලාගෙන ගිහිල්ලා පසුව නැගෙනහිරට හැරී මුහුදට එක්වන මහා ගංගාවට මහවැලි නැත්නම් වාලුකා නදිය කියන්නේ නිසයි. කල්ලතෝන් යක්කු දැන් කරමින් සිටින්නේ ත්‍රිපිටකයේ වේදයට හරවන එක. යක්කුන්ගේ ලංකාව වගේම ලෝකයක් බේරා ගනිමු. සැබෑ හිමවත බුද්ධ දේශය ගැන දැනගන්න මේ වීඩියෝ බලන්න. අනුන්නාකි සහ සෙරපෙන්ඩියා නැත්නම් ගුරුළු පක්ෂයා ගැන දැනගන්න මේ වීඩියෝ බලන්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.